Hi, come back to my YouTube channel. අද මම මේ ඇවිල්ලා ඉන්නේ Marine Drive වැල්ලවත්ති ස්ටේෂන් එක ඉස්සරහම තියෙන අලුතින් ඕපන් කරපු චිකින් කියන අවුට්ලට් එකට. ඉතින් මේගොල්ලෝ ඕපන් කරේ මේක තයි පොංගල් දවසේ 15 වෙනිදා. ඉතින් අපිත් එදාම ගියා ඕපනින් එකට. හරි අපි එහෙනම් ඉතින් ඇතුළට ගිහිල්ලා බලමුකෝ ඒගොල්ලන්ගේ ක්‍රිස්පි චිකන් එක කොහොමද රසද කියලා. ඉතින් එන්නකෝ ඔයගොල්ලොත් මාත් එක්ක එන ඇතුළට යන්න. ඔය විදියට මම ඇතුළට ගියා. ඒගොල්ලන්ගේ ඇතුළට ගියාමත් හරිම ලස්සනට ඒගොල්ලෝ ඉන්ටීරියර්ස් කරලා තියෙනවා. හරි ඉතින් මම ඕඩර් එක දාන්න මෙනු කාඩ් එකත් ඒගොල්ලන් ඉල්ලගෙන බැලුවා මොනවද තියෙන්නේ කියලා. මොනවද අද අපිට තියෙන්නේ විශේෂ ඕගොල්ලන්ගේ අලුතින් ඕපන් කරපු නිසා ඔප එක තියෙන්නේ. උත්ලා 9 pieces bucket එකයි අපිට French fries එකයි Pepsi cup 3යි අපිට එන ඕඩර් එක දාන්න. ඉතින් ඕඩර් එක දාලා මම බිලත් අරගෙන ඒගොල්ලෝ ඕඩර් එක අපිට ගෙනත් දෙනකන් අපි උඩ තට්ටුවට ගියා. අපි ගියේ second floor එකේ. second floor එකේ තමයි ඒගොල්ලන්ගේ first floor second floor දෙකම තියෙනවා. ඉතින් හරිම ලස්සනට ඉන්ටීරියර්ස් කරලා තිබ්බා. මේ මාරම ලස්සනයි ඒගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අපි මෙතන ටේබල් එකේ ඉඳගත්තාම බීච් එක හරිම ලස්සනට පේනවා. මාර ලස්සන view එකක් තිබ්බා. එතෙන්ට හරියටම ස්ටේෂන් එක ඉස්සරහා තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වෙලාවේ ඉර බැහැගෙන යනවා. හරිම ලස්සනයි. ඉතින් ඒගොල්ලන්ගේ කැම තියෙන ඒ පින්තූර දාලා හරිම ලස්සනට ඉන්ටීරියර්ස් කරලා තිබ්බා. ඒ වගේම ටේබල් එහෙම මාරම ලස්සනයි. අලුතෙන් දාලා තිබ්බ ටේබල්. ඉතින් ඕගොල්ලන්ටත් ගිහලා try කරන්න පුළුවන්. බලමු අපේ ඕඩර් එක දැන් එන ගමන් තියෙන්නේ. thank you. ඔන්න ඉතින් අපිට හම්බුණා ජම්බෝ බකට් එකක්. චිකන් එකම Pepsi cup 3යි. French fries එකයි. ඉතින් අපි බලමු කොහොමද මේ වල රස කියලා. හරි ඉතින් දැන් මම ওই විදියට ක්‍රිස්පි චිකන් වල රස බලන්නයි යන්නේ. හරි අපි එහෙනම් බලමු try කරලා බලමු කොහොමද ඒගොල්ලන්ගේ චිකන් එක කියලා. මම සෝස් පැකට් එකක් දාගත්තා මෙම. තියෙන්නේ චිකන් ගොල්ලන්ගේ කොහොමද කියලා බලමු අපි try කරලා රාලි කරලා. ඒ චිකන් එක හොඳට ක්‍රිස්පි ගතිය තියෙනවා. මේ ඉතින් හොඳට රස තියෙනවා. කොහොමද කියලා. ඉතින් ওই විදියට තමයි චිකන් එක අපි try කරේ. ඒකම ගත්තු අර French fries එකත් normal එකක් ගත්තේ. ඒකත් ඉතින් අපි sauce එක දාලා ඒක නම් සාමාන්‍ය normal එකම තමයි. ඒ වුණාට මම ඊට පස්සේ ආයේ මේ order එකක් දැම්මා. ඔය මේ Pepsi cup එකත් ওই විදියට ඉතින් අපි try කරා. ඉතින් අර අපි ආපහු ඒ තන්දුරි ස්පයිසි එකක් order කරා. ඒක ටිකක් සැරට තිබුණා. ඒකේ අර ඉන්දියන් පේව එකක් තමයි තිබ්බේ. ඒකත් අමුතුම රසක් තිබ්බා. අපි එහෙම එකක් කාලා නැහැ. අපි නම් normal එකනේ කන්නේ. ඉතින් ඒකත් හරිම රසයි. වෙනසකට එක්ක අපි වෙනම එකක් එක නැවත order එකක් දැම්මා. ඒ විදිහට තමයි අපි try කරේ. හරි ඉතින් අද අපි මේ විදියට තමයි ක්‍රිස්පි චිකන් try කරේ. මේකේ නම තමයි චිකින්. ඉතින් මේ අවුට්ලට් එක තියෙන්නේ වැල්ලවත්ති ස්ටේෂන් එකේ ඉස්සරහා Marine Drive එක ගාව. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා මේක try කරන්න. අද තමයි මේගොල්ලන්ගේ ඕපනින් එක. අද 15 තයි පොංගල් දවස. ඉතින් අපි මේ විදියට try කරා. ඔයගොල්ලොත් ඇවිල්ලා try කරන්න. මේ අවුට්ලට් එක මේ
ලස්සනට ඒගොල්ලෝ ඉන්ටීරියර්ස් කරලා තියෙනවා. ඉතින් ඩයිනින් රූම් එකේම හරි ලස්සනට තියෙනවා. ඔයගොල්ලන් පුළුවන් උඩම තට්ටුවට ඇවිල්ලා මේක try කරන්න. ඉතින් එහෙනම් මගේ channel එක subscribe කරලා නැතේ subscribe කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ ඉක්මනින්ම ඔයගොල්ලන්ට මේ මගේ බුෆේ වීඩියෝ එකක් ආයේ බලා ගන්න පුළුවන් වේවි. ඉතින් එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. බයි.